අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් අපේ YouTube සුවන්රකියා YouTube channel එකට අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි පළවෙනි video එකෙන් කිව්වා කොහොමද ටී බෑග් එකක් හදන්නේ කියලා. අද අපි කතා කරනවා මෙන්න මේ empty ටී බෑග් නිෂ්පාදනය ගැන. එතකොට අපි පළවෙනි වීඩියෝ එකේදී අපි කොහොමද මේ ටී බෑග් එකක් මෙන්න මේ වගේ කොලයක් ආධාරයෙන් කොහොමද සීල මැෂින් එක හරහා මේ වගේ ටී බෑග් එකක් නිර්මාණය කරන්න සහ නමා ගන්න කියලා අපි පළවෙනි වීඩියෝ එකේදී අපි කියලා දුන්නා. ඉතින් මේ තියෙන මේකේ දෙවෙනි කොටස මේ ටී බෑග් කිව්වට පස්සේ මේක අපිට තේ කොළ විතරක් නෙමෙයි. නිල් කටරොඩු, හීම්බෝ විටිය, කොත්තමල්ලි, ඉඟුරු, සුදුලූණු මේ වගේ නොයිකුත් බෙලිමල් මේ වගේ දේවල් අපිට තේ වශයෙන් පානය කරන්න කැමති අය වෙනුවෙන් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙළඳ පොලේ හීම්බෝ විටිය ටී බෑග් 100ක් මෙන්න මේ වගේ ටී බෑග් 100ක් රුපියල් 1600ක විතර මුදල කරලා තමයි අලෙවි වෙන්නේ. ඒ අලෙවි වුණත් හීම්බෝ විටිය තේ එක හොයාගන්න නැහැ. ගොඩක් දෙනෙක් අක්මා රෝග සඳහා මේ හීම්බෝ විටිය තේ එක හොයනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ හීම්බෝ විටිය තේ නිෂ්පාදනය කරනවා නම් මේ ටී බෑග් 100ක් රුපියල් 1600ක පමණ මුදලකට අලෙවි කරන්න. එතකොට ගුණාත්මක භාවයෙන් යුක්තව හීම්බෝ විටිය තේ කොළ හීම්බෝ විටිය කොළ දළු අරගෙන ඒවා වේලලා බැදලා කුඩු කරලා අර ඉස්සෙල්ලා පෙන්නුවා වගේ අපි ග්‍රෑම් 2ක ප්‍රමාණයක් මේ වගේ පැකට් එකකට පැකට් කරලා මේ වගේ නූල් සහ ටැග් වලින් ඒකකින් ආවරණය කරලා අපිට පුළුවන් වෙළඳ පොළට නිකුත් කරන්න. එතකොට අපි මෙන්න මේ හිස් ටී බෑග් මේ empty ටී බෑග් එක මේ නූලත් එක්කලම අපි රුපියල් 2.50කට තමයි අලෙවි කරන්න. ඔයාලටත් පුළුවන් ගෙදර ඉඳගෙන මේ වගේ ෆිල්ටර් පේපර්ස් ගෙනල්ලා මේ වගේ නූල් ගෙනල්ලා මේ වගේ සීලරයක් ගෙනල්ලා මේවා ගෙදර නිෂ්පාදනය කරගන්න වගේම අපෙන් මිලදී ගන්නත් පුළුවන් මේ වගේ empty ටී බෑග්. එතකොට ඔයාලට පිරිවැය වශයෙන් යන්නේ හීම්බෝ විටිය අපිට අවට පරිසරයෙන් හොයාගන්න පුළුවන්. එතකොට ඔයාලට වියදම වෙන්නේ මෙන්න මේ ටැග් හදාගන්න එක සහ පුංචි ස්ටේප්ලර් එකක් මෙන්න මේ වගේ පුංචි ස්ටේප්ලර් එකක් ගන්න එක විතරයි. එතකොට ඔයාලට හීම්බෝ විටිය බෙලිමල් මේ වගේ දේවල් තේ හැටිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් මේ ටී බෑග් 1000ක් ගන්නවා නම් රුපියල් 2500ක් වෙන්නේ. එතකොට හිතා ගන්නකො හීම්බෝ විටිය ටී බෑග් 100ක් 1600 වෙනවා නම් හීම්බෝ විටිය ටී බෑග් 1000ක් විකුණනොත් අපිට මොනතරම් ලාභයක් උපයන්න පුළුවන්ද කියලා. ඉතින් බොහොම ආදරයෙන් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා හැමෝටම මේ වගේ වැදගත් දේවල් තව කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න. මොන හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මොන හරි දෙයක් දැනගන්න අවශ්‍ය නම් මේ අමුද්‍රව්‍ය පිළිබඳව දැනගන්න අවශ්‍ය නම් අපිට පොඩි කමෙන්ට් එකක් දාන්න. අපි අවශ්‍ය තොරතුරු ලබා දෙන්නම්. මේ ෆිල්ටර් පේපර්ස් මේ නූල් හැමතැනම ගන්න නැහැ. කොළඹත් කඩවල් දෙකක් විතරයි තියෙන්නේ. මේවා මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ තොරතුරු අපි ලබා දෙන්නම්. ඒ ෆෝන් නම්බර්ස් එහෙම අපි ලබා දෙන්නම්. ඉතින් ඔයාලටත් ගෙදර ඉන්න ගෘහණියන් හැටියට පුංචි ව්‍යාපාරයක් තමන්ගෙම කියලා කාටවත් යටත් වෙන්නේ නැතුව ගෙදර ඉඳන් පුංචි ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අපිව subscribe කරලා තියාගන්න. එතකොට අපි ටී බෑග් විතරක් නෙමෙයි තවත් නිෂ්පාදන ගොඩක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ආහාර වර්ග, කැවිලි වර්ග, ඒ වගේම මල් ආශ්‍රිත නිෂ්පාදන වගේ දේවල් අපි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් හැම දිනකින් බොහොම ආදරයෙන් මතක් කරනවා තවතාවක් අපේ channel එක subscribe කරලා තව කෙනෙකුට දැනගන්න මේ අවස්ථාව උදා කරලා දෙන්න කියලා. එහෙනම් අපි ගිහිල්ලා ඉන්නම් නැවතත් සුපුරුදු වීඩියෝ එකකින් නැවත විශේෂ වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙමින් අද අපි ඔබෙන් සමුගන්නවා. එහෙනම් ඔබ සැමට ජය වේවා.